කොහොමද ඔයාලට? ඉතින් අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ලස්සන සූරියකාන්ත මලක් ගොතා ගන්න විදිහ. එහෙනම් අපි මුලින්ම බලමු අපිට මොනවද ඕන කරන්නේ කියලා. මුලින්ම අපිට yellow, green, brown මේ කලර්ස් තුනෙන් වූල් 3ක් ඕන වෙනවා. ඔයාට මේකට කැමති වූල් එකක් පාවිච්චි කරන්න පුළුවන්. මම අද ගත්තේ milk cotton වූල් එක. ඒ වගේම අපිට crochet hook එකක් ඕන වෙනවා. මම ගත්තේ 3mm crochet hook එක. ඊට පස්සේ කතුරකුයි අපිට පැඩින් ටිකක් ඕන වෙනවා මේක ඇතුළට පුරව ගන්න. එහෙනම් අපි බලමු කොහොමද මේක ගොතාගන්නේ කියලා. මුලින්ම අපි මෙන්න මේ විදිහට මැජික් රින් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඒක ඇතුළට සිංගල් ක්‍රොෂේ 6ක් ගොතා ගන්න ඕනේ. ඊළඟට මෙන්න මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් දාගන්න ඕනේ. ඊළඟට එක චේන් එකක් ගොතාගෙන දැන් අර අපි ගොතපු සිංගල් ක්‍රොෂේ 6ක් තියෙනවනේ. ඒ හැම එකකටම සිංගල් ක්‍රොෂේ 2 ගානේ දාන්න ඕනේ. ඒ කියන්නේ හැම ස්ටිච් එකකටම සිංගල් ක්‍රොෂේ 2 ගානේ. එතකොට අපි පළවෙනි රවුමේ ගෙතුවේ සිංගල් ක්‍රොෂේ 6යිනේ. දැන් දෙවෙනි රවුමට අපිට සිංගල් ක්‍රොෂේ 12ක් එනවා. ඊට පස්සේ අන්තිමට මෙන්න මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් දාලා අපි ඒ වටේ සම්පූර්ණ කරගන්න ඕනේ. එතකොට දැන් අපේ මේ වටේ සිංගල් ක්‍රොෂේ 12ක් ඇවිල්ලා තියෙන්නේ. දැන් අපි තුන්වෙනි රවුම තමයි ගොතා ගන්න හදන්නේ. ඒක ගොතද්දී අපි මුලින්ම එක චේන් එකක් දාගන්නවා. ඊට පස්සේ පළවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි ඊළඟ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. ආපහු තුන්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි හතරවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. අන්න ඒ වගේ තමයි අපි තුන්වෙනි රවුම ගොතා ගන්න ඕනේ. තුන්වෙනි රවුම ඉවර වෙද්දී අපිට ඔක්කොම සිංගල් ක්‍රොෂේ 18ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ අන්තිමට ඒ රවුන්ඩ් එකෙත් මෙන්න මේ වගේ ස්ලිප් ස්ටිච් එකක් දාලා මේ රවුන්ඩ් එක ඉවර කරගන්න ඕනේ. ඊළඟට අපිට තියෙන හතරවෙනි රවුන්ඩ් එක ගොතා ගන්න. ඒක ගොතද්දී අපි මුලින්ම එක චේන් එකක් ගොතලා ඊට පස්සේ පළවෙනි ස්ටිච් එකට එක සිංගල් ක්‍රොෂේ 1යි දෙවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. ඊට පස්සේ තුන්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි. ඒ වගේ ආපහු හතරවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි පස්වෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි හයවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 1යි. අන්න ඒ රටාව තමයි මේ රවුන්ඩ් එක ඉවර වෙනකන් අපි ගොතා ගන්න ඕනේ. ඒ රවුන්ඩ් එකත් අපි අන්තිමට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ. එතකොට අපිට හතරවෙනි රවුන්ඩ් එක ඉවර වෙද්දී ඔක්කොම සිංගල් ක්‍රොෂේ 24ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඊට පස්සේ පස්වෙනි රවුන්ඩ් එක ගොතා ගනිද්දී මුලින්ම එක චේන් එකක් දාලා පළවෙනි ස්ටිච් උනට සිංගල් ක්‍රොෂේ 1 ගානේ දාගන්න ඕනේ. ඊළඟට හතරවෙනි ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2යි. අන්න ඒ විදිහට තමයි මේ රවුන්ඩ් එක අපි ඉවර කරගන්න ඕනේ. එතකොට මුලින්ම ස්ටිච් 3කට සිංගල් ක්‍රොෂේ 1 ගානේ දාගෙන ගිහිල්ලා ඊළඟ ස්ටිච් එකට සිංගල් ක්‍රොෂේ 2ක් දානවා. අන්න ඒ වගේ අපි මේ රවුන්ඩ් එක ගොතාගෙන ඉවර කරගන්න ඕනේ. එතකොට මේ රවුන්ඩ් එක ඉවර වුණාට පස්සේ අපිට අන්තිමට සිංගල් ක්‍රොෂේ 30ක් ඇවිල්ලා තියෙන්න ඕනේ. ඒ රවුන්ඩ් එකත් අපි අන්තිමට ස්ලිප් ස්ටිච් එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ.
ඊළඟට අපි 6 වෙනි රවුන්ඩ් එක ගොතා ගනිද්දී එක චේන් එකක් දාලා මේ හැම ස්ටිච් එකකටම සිංගල් ක්‍රොෂේ එක ගානේ දාගෙන යන්න ඕනේ. එතකොට අපිට 6 වෙනි රවුන්ඩ් එකෙත් එන්නේ සිංගල් ක්‍රොෂේ ඔක්කොම 30යි. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. මගේ YouTube channel එක subscribe කරන්න කියලාත් ආදරෙන් ඉල්ලනවා. හරි, දැන් අපි brown color එකෙන් ගොතා ගන්න ඕන ටික ගොතාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ ඒ වගේම එකක් green color එකෙනුත් ගොතා ගන්න. ඒකත් ගොතාගන්නේ brown color එක ගොතපු පිළිවෙලටම තමයි. දැන් අපිට තියෙන්නේ මේ සූර්යකාන්ත මලේ පෙති ටික ගොතා ගන්න. ඉතින් ඒක ගොතා ගනිද්දී අපි මුලින්ම මෙන්න මේ වගේ yellow color yarn එක අරගෙන එක slip stitch එකක් දාලා අපි දැන් අර brown color එකයි green color එකයි අපි ඉවර කරපු තැන් දෙක තියෙන්නේ. අන්නේ stitch දෙකට මෙන්න මේ වගේ ගොතන කටුව දා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අර කහ පාට yarn එක මේකට දා ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපි yarn එක දාගන්න ඕනේ. ඊළඟට chain දෙකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේ chain දෙක ගොතපු stitch එකට නෙමෙයි ඊළඟ stitch එකට එක half double crochet එකකුයි ඊට පස්සේ double crochet එකයි triple crochet එකයි. මේ තුනම කරන්නේ එකම stitch එකට. ඔයාලට පැහැදිලි නැති තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මෙන්න මේ වගේ මුලින්ම half double crochet එකයි ඊට පස්සේ double crochet එකයි ඊළඟට triple crochet එකයි. මෙන්න මේ විදිහට තමයි ගොතාගන්නේ. ඊට පස්සේ triple crochet එක ගොතලා ඉවර වුණාට පස්සේ අපි තව chain දෙකක් ගොතා ගන්න ඕනේ. ඊළඟට අපි අර ගොතපු පළවෙනි chain එකට මෙන්න මේ වගේ slip stitch එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ. ඊළඟට අපි ගොතන්නේ ඊළඟ stitch එකට ඒකට මුලින්ම ගොතන්නේ triple crochet එකක් ඊට පස්සේ double crochet එකයි half double crochet එකයි. ඒ තුනම කරන්නේ එකම stitch එකට. ඊළඟට chain දෙකක් ගොතා ගන්න ඕනේ. ඊට පස්සේ අපි ඊළඟ stitch එකට slip stitch එකකින් සම්බන්ධ කරගන්න ඕනේ. දැන් අපි අපේ සූර්යකාන්ත මලේ එක පෙත්තක් ගොතාගෙන ඉවරයි. ඉතුරු පෙති ටිකත් මේ වගේම තමයි ගොතාගන්නේ. chain දෙකක් දාගන්නවා. ඊට පස්සේ ඊළඟ stitch එකට half double crochet එකයි, double crochet එකයි, triple crochet එකයි. ඊට පස්සේ ආයි chain දෙකක් දාලා පළවෙනි chain එකට slip stitch එකක් දාගන්න ඕනේ. ඊළඟට ඊළඟ stitch එකට triple crochet එකයි, double crochet එකයි, half double crochet එකයි. ඊට පස්සේ chain දෙකක් දාලා ඊළඟ stitch එකට slip stitch එකක් දාලා සම්බන්ධ කරගන්න ඕනේ. අන්න ඒ විදිහට තමයි අපි මේකේ පෙති ඔක්කොම ටික ගොතා ගන්න ඕනේ. හැබැයි ඔයාලා පෙති ඔක්කොම ටික ගොතා ගන්න කලින් මෙන්න මේ වගේ පෙති කීපයක් ගොතා ගන්න ඉඩ තියලා අපි මේ මලේ මැදට පැඩින් ටිකක් පුරවන්න ඕනේ. එතකොට තමයි මර ටිකක් පිම්බිලා ලස්සනට එන්නේ. ඉතින් පැඩින් ටික පුරවගෙන අපිට ආයෙත් තියෙන්නේ අර වගේම පෙති ටික ගොතා ගන්න.
ඉතින් මේ සූර්යකාන්ත මලෙන් ඔයාලට කරන්න පුළුවන් නිර්මාණ ටිකක් මම වීඩියෝ එකේ අන්තිමට දාලා තියෙනවා. ඉතින් ඒකෙනුත් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන්. ඊට අමතරව hair clips, hair band, key chain වගේ ගොඩක් දේවල් මේකෙන් ඔයාලට හදාගන්න පුළුවන්. ඔයාලට නොතේරෙන තැනක් තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තමා මගේ මේ වීඩියෝ ගැන ඔයාලගේ තියෙන අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉස්සරහට තවත් ලස්සන crochet items ගොතන විදිය මම ඔයාලට වීඩියෝස් වලින් අරගෙන එන්න හිතාගෙන ඉන්නවා. ඉතින් අපේ මේ සූර්යකාන්ත මලේ අන්තිම පෙත්තත් අපි ගොතාගෙන ඉවර වෙලා මෙන්න මේ වගේ යාන් එක කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අන්තිමට මෙන්න මේ යාන් දෙක ගැට ගහලා මේ යාන් එක පේන්නේ නැති වෙන්න අපි මේ ගොතන කට්ටෙන් පොඩ්ඩක් ඒක හංග ගන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ සූර්යකාන්ත මල ගිතුනේ. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි. තවත් ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන එන්නම්. ඉතින් මගේ channel එක subscribe කරලා ඔයාගේ ලස්සන අදහසත් අනිවාර්යෙන් කමෙන්ට් එකකින් දාගෙන යන්න. මේ තියෙනවා අට මේ සූර්යකාන්ත මලෙන් කරන්න පුළුවන් ලස්සන නිර්මාණ ටිකක්. මේ පොට් එකක් ගොතා ගන්න විදියත් මම ඔයාලට ඉස්සරහට අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. bye.